දිනේෂ් ගුණවර්ධන ඇමතුමා. ගරු නියෝජක කතානායකතුමනි, හදිසි නීතිය දීර්ඝ කරන අවස්ථාවේදී මෙම විවාදය අපේ රටේ ජනතාවට විශේෂත්වයක් ගන්න අවස්ථාවකට කරුණු රාශියක් ඉදිරිපත් කිරීමට රජයට හැකි වුණා. හදිසි නීතිය අවශ්‍ය වන්නේ අපේ රටේ රාජ්‍ය ආරක්ෂාවටත් ජනතාවගේ ආරක්ෂාවට බව පළවෙනියෙන් මා සටහන් කරන්නට කැමැතියි. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ 30 අවුරුද්දක් පැවති ආයුධ සන්නද්ධ මිනිමරු LTT කොටි සංවිධානයේ ක්‍රියාමාර්ග අපේ ත්‍රිවිධ හමුදාවන්ගේ නායකත්වයෙන් ජනතාවගේ සහයෝගයෙන් පරාජයට පත් කළා. අවිගෙන අවි බලයෙන් මේ රටක ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේ ක්‍රියාමාර්ගයට මෙහෙවනු ලැබූ LTT ත්‍රස්තවාදයට බොහෝ අය බොහෝ අවස්ථාවල ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ සහයෝගය දුන්නා. එනමුත් අපට හැකියාව ඇති වුණා එම ත්‍රස්තවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් ආයුධ සන්නද්ධ බලය බිමට හෙළලා එහි නායක නායිකාවන්ද පරාජයට පත් කරන්න. මොහොතකට මම කැමති ආපස්සට යන්න මේ මහා අභියෝගයේ හමුවේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජය හදිසි නීතිය දිගු කර ගැනීමට සභාවට ආපු අවස්ථාවේදීත් සභාවෙන් පිටදීත් අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ හැසුරුණු ආකාරය පිළිබඳ සංක්ෂිප්තයක් කරන්න. ඒ මන්ද විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විවිධ අවස්ථාවලදී LTT සංවිධානයට දිය හැකි සෑම ශක්තියක්ම දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට ක්‍රියා කළා. අපි LTT සංවිධානයේ නායකත්වය හා LTT පරාජයට පත් කරාට පස්සේ එතුමා ප්‍රකාශ කරා මා අනුගමනය කරේ දේශපාලන ප්‍රතිපත්තියක් කියලා. දේශපාලන ප්‍රතිපත්තිය පරාජයට පත් වුණා. දේශපාලන ප්‍රතිපත්තියට උදව් වෙච්චි බලවේග හිටියා එක්සත් ජාතික පක්ෂ නායකයා සමග. ඒ උදව් වෙච්චි බලවේග අතර දේශීය හා ජාත්‍යන්තර ප්‍රතිගාමීත්වයේ හිටියා. විශේෂයෙන් බටහිර ලෝකේ අපේ රට බෙදාවෙන් කරන්නටත් දකුණු ආසියාව කැළමිලි ප්‍රදේශයක් බවට පරිවර්තනය කරන්නට ආයුධ මුදල් පුහුණු කිරීම කරපු බව ගරු විපක්ෂ නායකතුමා දන්නවා. නොදන්නවා නම් දැනගන්නට කාලේ දැන් විපක්ෂ නායකතුමාට පැමිණ තිබෙනවා. අපිට වසන්නට දෙයක් නැහැ. මිල මුදල් අතින් බටහිර රටවල් වල විවිධ නාමයන් පාවිච්චි කරමින් මහා මුදල් සම්භාරයක් LTT සංවිධානයට ලැබුණු බව මේ වෙනකොට ඉතා පැහැදිලිව ප්‍රසිද්ධ වී තිබෙන අතර KPගේ කරුණා කළා වලපනේ හිටපු මන්ත්‍රීතුමිය නිශ්ශබ්දව අහගන්න මේක. කරුණා කළා අහගන්න. තමන්ගේ ශබ්දෙන්ද තමන් උපන් කරුණාකර ශබ්දෙන්ද කරු කතානායකතුමා එමෙතුමා කිරිබීපු අම්මටයි කරුණාකර ශබ්දෙන්ද අම්මටයි සලකන්නේ කරු කතානායකතුමා මූල මොකද අන්දුවක් කියලා ආරච්චි කෑ ගහන්න නෙමෙයි හදන්නේ. අපි කාගේත් යුතුයකමක් තියෙනවා. අපි කාගේත් යුතුයකමක් තියෙනවා අපේ මව්බිමට පළවෙනි ආචාර්ය හා බැඳීම ඉස්ස කරන්න. නැතුව දේශපාලන පක්ෂ බිහි වෙන්නේ ඊට පස්සේ මේ කරන්නට බැරි වෙච්ච දේ අතිගරු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරගෙන යනකොට දැන් මා කියන්නට ආවේ ඔබලාට රිදෙන කතාවක් කියලා හිතන්නේ නැති. ඔව් රිදෙනවා. එක්සත් ජාතික පක්ෂයට රිදෙන්න ඕනේ. මොකද එක්සත් ජාතික පක්ෂය කෙලින්ම එක ප්‍රධාන කණ්ඩායමක් කොටි සංවිධානය සමග සමීපව මේ කාල පරිච්ඡේදය තුළ උත්සාහ දරුවේ රටෙන් කෑල්ලක් කඩලා දීලා සමාදානයේ දෙගොල්ල දෙපැත්ත ආණ්ඩු කරන්න. නමුත් ඊට වඩා කොටින් දක්ෂ නිසා ඔබලාගේ ගෙලෙන් අල්ලලා මිරිකාගෙන මුළු රටම
අල්ලා ගත හැකි තරමට ආයුධ සහ ධනය රැස් කරලා ගෙන ගියපු කුමන්ත්‍රණය අතිකරු ජනාධිපතිතුමාට පරාජයට පත් කරන්න පුළුවන් වුණා. දැන් මේ දක්වා සිදු වුණු දේ ජාත්‍යන්තරව උදව් දුන්නා, මුදල් දුන්නා, ජාත්‍යන්තර බලපෑම් කරා. ජාත්‍යන්තර බලපෑම් අනුව මේ ක්‍රියාමාර්ගයේ කොටි සංවිධානය බලවත් කිරීමට, ආරක්ෂා කිරීමට ඒ අය වෙනුවෙන් කේලම් කියන්න ලෝකෙ ගියේ කවුද? කවුද ගියේ ලෝකෙට කේලම් කියන්න ලංකාවට? කොටි සංවිධානයට සලකන්නේ මෙහෙමයි. අත්අඩංගුවට අරගත්තාම මෙහෙම තියාගෙන ඉන්නවා කියලා. යුද්ධය ගැන අපි අමතක කරමු. යුද්ධයට ඉස්සෙල්ලා ගියේ කවුද? ප්‍රභාකරන් පරාජයට පත් වෙන්න ඉස්සෙල්ලා ගියේ කවුද? ගරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගියා යුරෝපා හවුලට. ඒ සමග මන්ත්‍රීවරු කීප දෙනෙකුත් අරන් ගියා. යුරෝපා හවුලට කිව්වේ ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නේ. කාට උදව් වෙන්නද? අපේ රටේ ආර්ථිකය අඩපණ කරන්නට පුළුවන් හැම තැනකටම මේ වගේ චෝදනා ගිනිලා කේලම් කියමින් අපේ මාතෘ භූමියට හා අපගේ හමුදාවකවලට හා අපේ රටේ ජනතාවට විරුද්ධ වැඩ කරා. කනගාටුවෙන් උනත් අද සඳහන් කරන්න ඕනේ. එතුමා අද ව්‍යවස්ථාවේ කෑලි කෑලි කියවලා, එතුමා ඉගෙන ගත්ත නීති පොතේ කෑලි කෑලි කියවලා මේ සභාව නොමග යවන්නට හැදුවා. ලෝකයාට කතා කරේ අපිත් දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්ති. අපිත් දන්නවා අපරාධ ආඥාපනයේ තියෙන වගන්ති. එතුමා අපිට මේවා අද විත් සීපත් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එතුමා අද කතා කරේ මේ කොටි පෝෂණය කරලා කිරිපවපු බටහිර ලෝකයට කියන ටික ඉතා බරපතල ලෙස විපක්ෂ නායකතුමාට කියන්න ඕනේ. LTT ආයුධ සන්නද්ධව අපි පරාජය කළා තියෙනවා. LTT ජාත්‍යන්තර ජාලාව කඩා දමමින් සිටින වෙලාවකදී ඒට පණ දෙන්නට මෙවැනි ප්‍රකාශයන් විපක්ෂ නායකතුමා අපේ රටේ කිරීම ගැන අපි කනගාටු වෙනවා. අපි ඉල්ලා සිටිනවා දැන්වත් ඇස් දෙක ඇරලා අනාගතය ගැන අපේ රටේ බලන්න. සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට අත්වැල් බැඳගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ශක්තිමත්ව නිර්මාණය කිරීමට හැකි කාල පරිච්ඡේදය උදා වී තිබෙනකොට තවදුරටත් මෙවැනි ප්‍රකාශයන්ගෙන් ඉවත් වී සිටීමට ගරු විපක්ෂ නායකතුමා කටයුතු කරනවා නම් හොඳයි. එතුමා කතා කරා ගරු කතානායකතුමනි IDPsලා ගැන. තාවකාලික අනාථ වූවන්ගේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති පවතිනවා. ලෝක සම්මත ප්‍රඥප්ති පවතිනවා. ඒ කිසිවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය ප්‍රතික්ෂේප කරලා නැහැ. එතුමා යෝජනා කරන හදිසි නීති යටතේ මේ අයව අත්අඩංගුවට දාන්න කියලා. ඒක තමයි අද උදේ කිව්වේ. එසේ දමන්නට අවශ්‍යතාවයක් නැති බවත් අපි කියලා තියෙනවා. ඔවුන් අනාථයන් හැටියට සිටින කොටසක්. ඒ අනාථ වෙච්චි තාවකාලික අනාථ වෙච්චි පිරිස් දන් වතුරකින් අනාථ වෙච්චි පිරිස් ලෝකේ ඉන්නවා. මම මතක් කරන්න කැමති කරු කතානායකතුමනි ඇමරිකාවට හෙනවනම් අපි කියන දේ in New Orleans when the monsoon Katrina hit New Orleans, thousands were forced to leave New Orleans. That is an incident which took place 5 years ago. Until now people have not been able to return to New Orleans because all their houses were washed away, their settlements were washed away. American government is still proceeding with the state of and the city of New Orleans to settle them. මම මේ ටික කියන්නේ මේ දවසින් සෙටල් කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ගරු විපක්ෂ නායකතුමා තේරුම් ගන්නට ඕනේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥා